හරි පුතේ අද කතා කරන්නේ තරංග පරාවර්තනය ගැන. එතකොට තරංග පරාවර්තනය ගැන කතා කරනකොට අපිට තරංගයක් කියන්නේ මොකක්ද ස්පන්දනයක් කියන්නේ මොකක්ද කියන එක දැනගන්න ඕනි. ස්පන්දනයක් කියලා කියන්නේ පුතේ මාධ්‍යයක සිදුවෙන එක් කැළඹීමක් අපි ස්පන්දනයක් ලෙස හඳුන්වනවා. මේ වගේ ආවර්තීය ලෙස සිදුවන කැළඹීම් සමූහයකට ස්පන්දන සමූහයක් මගින් තරංගයක් ඇති වෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ තියෙන අපි හිතමු මේ තන්තුවක් කියලා. මේ තන්තුවේ සිදුවන එක් කැළඹීමක් ස්පන්දනයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් මේක ජල තරංගයක් විදිහට ගත්තොත් ජලයේ ඇති වෙන ස්පන්දනයක් විදිහට ගත්තොත් මෙන්න මේක බලන්න. මේ තියෙන ජල ටැංකියක ඉහළින් තියෙන අවස්ථාව එක බිඳුවක් උඩින් වැට්ටුවොත් මෙතෙන්ට ස්පන්දනයක් ඇති වෙන්නේ. එතකොට මේ ස්පන්දනය තමයි මේ දිගටම ගමන් කරන්නේ. එහෙනම් ස්පන්දනයක් කියලා කියන්නේ මේක සයිඩ් view එක ගත්තොත් ජල ටැංකියේ පැති පෙනුම ගත්තොත් මේකට වැටුනහම එක ස්පන්දනයක්. එතකොට ඒක මෙහාට ගමන් කරනවා. ස්පන්දනය. ස්පන්දනය ගමන් කරනවා. ඊළඟට තරංගයක් කියලා කියන්නේ මොකක්ද? තරංගයක් කියලා කියන්නේ මේ වගේ ස්පන්දන මාධ්‍යයක ආබාධාංශ වල සිදුවන ස්පන්දන සමූහයක් මගින් ශක්තිය ප්‍රචාරණය කරන ක්‍රියාවලියකට කියනවා තරංගයක් කියලා. දැන් මේ අපි ජල තරංගයක් ඇති වෙන විදිහ ගත්තොත් ජල පෘෂ්ඨයකට මේ වගේ තරංග ස්පන්දන සමූහයක් ඇති වෙනවා. මෙතනින් කම්පන සමූහයක් ඇති වෙනවා. එතකොට ජල පෘෂ්ඨයේ මේ වගේ වෘත්තාකාර තරංග ඇති වෙනවා. ඊළඟට මේකේ සයිඩ් view එක ගත්තොත් නැත්නම් පැත්තෙන් බැලුවහම මේ අපිට දකින්න පුළුවන්. දැන් මාළු ටැංකියක උනා මේ වගේ ජල තරංග දකින්න පුළුවන්. හරි. දැන් අපි දන්නවා ස්පන්දනයක් කියන්නේ මොකක්ද කියලා. ඊළඟට තරංගයක් කියන්නේ මොකක්ද කියන එක දන්නවා. දැන් කතා කරන්න හදන්නේ තරංග අද මාතෘකාව තමයි තරංග පරාවර්තනය. එතකොට තරංග පරාවර්තනයේදී තරංග පරාවර්තනයේ ආකාර දෙකක් තියෙනවා කියලා අපි දන්නවනේ. එකක් මෘදු පරාවර්තනය, අනිත් එක දෘඪ පරාවර්තනය. එතකොට මෘදු පරාවර්තනයේදී කියන්නේ මොකක්ද? මෘදු පරාවර්තනයේදී කිව්වොත් මෘදු පරාවර්තනය කියලා කියන්නේ මෙතන තියෙන්නේ ලූස් එන්ඩ් එකක්. ඒ කියන්නේ නිදහස් අන්තයකින් තරංගයක් පරාවර්තනය වෙනවා. නැත්නම් නිදහස් අන්තයකින් සිදුවන පරාවර්තනයකට කියනවා මෘදු පරාවර්තනයක් කියලා. මේ පරාවර්තනයේදී කලා වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. කලා වෙනස බිඳුවයි. එතකොට මේ තරංගය මේ ඉහළ මාධ්‍යයෙන් ආවනම් නැත්නම් ඉහළ පැත්තෙන් ආවනම් පරාවර්තනය වෙන්නේ ඉහළ පැත්තෙන්. එතකොට මෙයාගේ කලා වෙනස බිඳුවක් වෙලා තියෙන්නේ මෘදු පරාවර්තනයේදී. ඒ වගේම මේ තරංගයේ ඉදිරිපස කොටස ඉදිරිපස පරාවර්තිත තරංගයේ ඉදිරිපස වෙනවා. දැන් මේ බලන්න මෙතන තියෙන තරංගයේ හැඩය මෙතන මේ කළු පාට ත්‍රිකෝණාකාර හැඩය ඇහිලා ඊට පස්සේ මේ චතුරස්‍රාකාර හැඩයකට තරංගය හැදිලා තියෙනවා. එතකොට පරාවර්තනය වුණාම කලා වෙනස බිඳුවයි. ඒ කියන්නේ එයා එන්නේ උඩ පැත්තෙමයි. හැබැයි මේ පතන තරංගයේ ඉදිරිපස හැඩයම තමයි පරාවර්තන තරංගයේ තියෙන්නේ. දැන් අපි මේක මේ බලමු කොහොමද මෘදු පරාවර්තනයක් සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ පුතේ මෘදු ස්පන්දය මෘදු ලූස් එන්ඩ් එකක්. නැත්නම් මෙතන තියෙන මේ කඹයක් ගැට ගහලා තියෙනවා මේ වලල්ලක් දාලා ලූස් එන්ඩ් එකක්. අපි කියනවා නිදහස් මායිමකට ගැට ගහලා තියෙන අවස්ථාව. මේකට අපි ස්පන්දනයක් යවමු. පල්ස් එකක් යවුවාම දැන් පරාවර්තනය වෙන විදිහ බලන්න. මෙතෙන්ට ගිහින් අහපව් වෙනකොට එන්නේ ඒ පැත්තෙමයි ඒ හැඩයමයි. වෙන හැඩයේ වෙනසක් වෙන්නේ නැහැ. මේක ස්ලෝලි බැලුවොත් මෙතන ඉඳන් මෙතෙන්ට යනවා. මේ මායිමේදී පරාවර්තනය වෙලා අහපව් ඒ හැඩයම එනවා. නැවතත් මායිමේදී බලන්න සිද්ධ වෙන දේ මායිමේදී භාග දෙක අධිස්ථාපනයට ලක් වෙනවා. ඒ ක්‍රියාවලිය වෙනම කතා කරන්න ඕනේ. තරංග අධිස්ථාපන ක්‍රියාවලිය මේ පැත්තෙන් එන කොටස් දෙක එක විට අධිස්ථාපනය වීම නිසා තමයි මේ විස්තරය වැඩි වෙලා තියෙන්නේ මායිමේදී. එතකොට අහපව් එනකොට ඔය තරංගයේ එම පැත්තෙන්මයි එන්නේ. ආයෙත් පල්ස් එකක් විදිහට ගියොත්
පල්ස් එක යනවා මෘදු පරාවර්තනය සඳහා මෙතෙන්ට එතන අවසාන තැනෙන්ට ගිහින් අවසාන තැනෙන්දී කොටස් දෙක භාග දෙක අධිස්ථාපනය වීමෙන් තමයි උපරිම වියක් හැදෙන්නේ. අහපව් මේ පැත්තටම එනවා. එතකොට මේකෙදි තරම් මෘදු පරාවර්තනය සිද්ධ වෙන්නේ නිදහස් මායිමකදී. දැන් මේකම සිද්ධ වෙනවා මෙහෙම. කඹයකුයි තන්තුවකුයි ගැට ගසා තියෙන අවස්ථාවක් ගත්තොත් මෙහෙම මෙතන තියෙන්නේ තන්තුවක් මෙතන තියෙන්නේ කඹයක්. නිල් පාට එක කඹයක්. එතකොට වෙන්නේ මෘදු පරාවර්තනය. අපි ගම්මු දැන් මෙතනින් එනවා පතන තරංගයක්. පතන ස්පන්දයක් ආවා. මෙතෙන්දි සිද්ධ වෙන්නේ දෘඩ පරාවර්තන. මෙතෙන්ද අපි ගම්මු මේ වගේ එකක්. කඹේ ඉඳන් නැවතත් කඹයක් තන්තුවකට ගැට ගසා තියෙන අවස්ථාවක්. එතකොට කඹයට පුළුවන් අවසාන කෙලවර කම්පණය කරන්න. එතෙන්දි සිදු වෙන්නේ මෘදු පරාවර්තනයක්. මේ කඹය එනවා. එතකොට මේ විදිහට මෘදු පරාවර්තනය සිද්ධ වෙනවා. ඒකෙදි ඔයාලට පේනවා ඇති කඹයේ මෘදු පරාවර්තනය වෙලා එන කොටසට අමතරව පතන තරංගයෙන් කොටසක් මේ පැත්තට ගමන් කරනවා. මේ මෘදු පරාවර්තනය. එතකොට මෘදු පරාවර්තනයක් සිද්ධ වෙන්නේ හැම වෙලේම මෙතන ලූස් එන්ඩ් එකක් නැත්තම් මේ අවසාන තැන කම්පණය වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එවැනි තැනකට කියනවා මෘදු පරාවර්තනයක් කියලා. ඒ වගේම එතකොට කලා වෙනස බිඳුවයි තරංගයේ පතන තරංගයේ ඉදිරිපසමයි පරාවර්තිත තරංගයේ ඉදිරිපස වෙන්නේ. ඊළඟට දෙවනි පරාවර්තන ක්‍රමය දෘඩ පරාවර්තනය. අපි ගත්තොත් දෘඩ මායිමකදී සිදුවන පරාවර්තනය. දැන් දෘඩ මායිමකදී සිදුවන පරාවර්තනයේදී මේ යන ස්පන්දනය මේ මායිම කම්පණය කරගන්න බෑ. එතකොට වෙන්නේ කලා වෙනස අංශක 180කින් හැරෙනවා. නැත්නම් කලා වෙනස රේඩියන් වලින් 5 අගයකින් වෙනස් වෙනවා. එතකොට මේ පැත්තෙන් ගිය තරංගයේ ස්පන්දනය අනිත් පැත්තට හැරිලා එන්නේ. දැන් ඒ විදිහටම මේ තරංග හැඩය ගත්තොත් මේ පැත්තෙන් යන තරංගය අහපව් වෙන්නේ යටි පැත්තෙන් කලා වෙනස අංශක 180ක් වෙලා හැබැයි පතන තරංගයේ ඉදිරිපසමයි පරාවර්තිත තරංගයට තියෙන්නේ. දැන් මේ කොටුවේ ඉදිරිපස කොණාකාර හැඩයේ ඉදිරිපස මේ තියෙන්නේ. ඒ විදිහට තමයි මේ සංප්‍රයුක්ත තරංගය ඇවිත් තියෙන්නේ. දැන් මේක අපිට ගත්ත හැකි ස්ට්‍රින්ග් එකකින්. මෙතන තියෙන්නේ දෘඩ මායිමක්. බලන්න දැන් දෘඩ මායිමකදී සිද්ධ වෙන දේ. දෘඩ මායිමකදී පල්ස් එක අපි ඇව්වොත් මේ විදිහට ඇව්වොත් දෘඩ මායිම ගාවට එනකොට එයා කලා වෙනස අංශක 180ක් රේඩියන් 5 දක්වා හැරෙනවා. අනිත් පැත්තට හැරෙනවා. අර එතෙන්දී ඊට පස්සේ අනිත් පැත්තෙන් තමයි ස්පන්දනය ගමන් කරන්නේ. කලා වෙනස අංශක 180ක් වෙනවා. මේකෙදිත් අර විදිහටම අධිස්ථාපනය වෙනවා භාග දෙක. බලන්න. මෙතෙන්දී කෙලවරටම යනකොට අරකෙදි නම් මෘදු පරාවර්තනයේදී නම් උනේ විස්තරය වැඩි වුණා. මේකෙදි බලන්න වෙන දේ. මේකෙදි කොටස් දෙක පරාවර්තිත භාගයේ යටිපැත්තෙන් එන හින්දා පතන තරංගයයි දෙක අධිස්ථාපනය වෙලා එක අවස්ථාවක් වෙනවා බිඳුව වෙන අවස්ථාව. මේ තියෙන්නේ පරාවර්තිත අර්ධයයි පතන අර්ධයයි අධිස්ථාපනය වෙලා තියෙන අවස්ථාව බිඳුවයි. ඊළඟ මොහොතේදී ඊතුරු ටික යටින් එන්නේ. දැන් ඔයාලට පැහැදිලි ඇති දෘඩ පරාවර්තනයේ සිදුවෙන ආකාරය. අපි නෝමල් විදිහට මේක බැලුවොත් පල්ස් එකක් යවුවොත් අහපව් වෙනවා. ඔය විදිහට අපිට බලන්න පුළුවන් සේරම අනිත් පැත්තට හැරිලා එන්නේ. එතකොට මේකම දෘඩ පරාවර්තනයක් සිද්ධ වෙනවා තන්තුවක් කඹයක ගැට ගසා තියෙන අවස්ථාව. එතකොටත් බලන්න තන්තුව විසින් කඹය කම්පණය කරන්න බෑ. එතකොට තන්තුවට මෙතන අන්තය දෘඩ මායිමක් වෙනවා. දෘඩ මායිමක් වුණාම දැන් වෙන්නේ
තන්තුව දිගේ තරංගය යටිපැත්තෙන් කලා වෙන සංසක 180කින් එනවා. ඒ වගේම කඹය දිගේ පතන තරංගයෙන් කොටසක් ගමන් කරනවා. මේ විදිහට. දෙපැත්තට තරංගය ගමන් කරනවා. මේක තමයි පුතේ තරංග පරාවර්තනය කොටසේදී අපි සාකච්ඡා කරන දේ. දැන් තරංගයක් ඊළඟට අපිට කතා කරන්න පුළුවන් ස්ථාවර තරංග ඇති වෙන්නේත් මේ විදිහට. ඊළඟ මාතෘකාවක් යටතේ මම ස්ථාවර තරංග කතා කරන්නම්. දැන් අපිට මේක මේ අපි අතින් ස්පන්දයක් ඇව්වොත් දෘඩ පරාවර්තනය වෙන විදිහ ඔය ඒ විදිහටත් ගත්ත හැකියි. දෘඩ පරාවර්තනයක් වෙන විදිහ. අතින් ස්පන්දයක් යවුවොත් එක එක හැඩේ යවුවොත් ඒ අර මම මුලින් කිව්ව විදිහට තරංගයේ පතන තරංගයේ හැඩයමයි පරාවර්තිත තරංගයේ හැඩය වෙන්නේ මේ කලා වෙනස අංශක 180ක් වෙනවා දෘඩ පරාවර්තනයේදී. ඒ විදිහටම තමයි එන්නේ. හැඩය වෙනස් වෙන්නේ නැහැ. කලා වෙනස විතරයි වෙන්නේ. මේක ලූස් එන්ඩ් එකක් ආවොත් ඒත් එහෙමයි. හැඩය වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට පැහැදිලි ඇති. දැන් තරංග පරාවර්තනය වෙන විදිය. මේක සම්පූර්ණ තරංගයක් විදිහට ගත්තොත් අපිට ගන්න පුළුවන් මේ වගේ තරංග. දැන් ඔය තියෙන්නේ මෙතන ලූස් එන්ඩ් එකක් තියෙනකොට අධිස්ථාපනය වෙලා ඇතිවන තරංගය. මේක දෘඩමායිමක් වුණොත් එතකොට වෙන්නේ දෙපැත්තෙන් එන තරංග අධිස්ථාපනය වෙලා විස්තාරය අඩු වෙන එකක්. අපි ඒක වෙනත් පාඩමකදී කතා කරමු. දැන් තරංග පරාවර්තනය කොටස යටතේ පැහැදිලි ඇති කියලා හිතනවා. තරංග පරාවර්තනය මේක දෘඩ පරාවර්තනය සහ මෘදු පරාවර්තනය කියලා කොටස් දෙකක් තියෙනවා. එතකොට පාඩම සාරාංශ කරගත්තොත් තරංග පරාවර්තනය මෘදු පරාවර්තනයයි දෘඩ පරාවර්තනයයි කියලා වර්ග දෙකයි. කලා මෘදු පරාවර්තනයේදී කලා වෙන සංසක බිඳුවයි නැත්නම් රේඩියන් බිඳුවයි පරාවර්තන තරංගයේ ඉදිරිපස පතන තරංගයේ ඉදිරිපසට සමාන වෙනවා. ඒක මේකෙන් පැහැදිලි. දෘඩ පරාවර්තනයේදී කලා වෙනස රේඩියන් 5 පරාවර්තන තරංගයේ ඉදිරිපස පතන තරංගයේ ඉදිරිපසට සමාන වෙනවා. හරි පුතේ. අපි තවත් මේ වගේම සිමියුලේෂන් එකකින් හම්බෙමු තරංග වෙනත් පාඩමක. එතකන් ෆිසික්ස් කුප්පිය YouTube channel එකත් එක්ක රැඳී ඉන්නලා ආරාධනා කරනවා.